සුබදසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ස්ක්‍රිල් account එකකට නිවැරදිව ඔයාගේ ලංකාවේ bank details ටික add කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්ක්‍රිල් එක පාවිච්චි කරන්නේ ගොඩක් කට්ටිය trading platform වලින් deposit සහ withdrawal ශ්‍රී ලංකාවට ගන්න. ඉතින් ඒක ඉන 2025 වසරට ගැලපෙන විදිහට ස්ක්‍රිල් account එකකට කොහොමද ඔයාගේ bank details නිවැරදිව add කරගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක හරහා මම ඔයාලත් එක්ක share කරන්න යුතුයි. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න එතකොට සම්පූර්ණම මේ සම්බන්ධයෙන් දැනගන්න ලැබෙවි. ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රිල් නෙට්වල් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන් තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. හරි වගේ යාළුවනේ අපි දැන් ඉක්මනට යනවා ආගේ ස්ක්‍රිල් account එකට bank details ටික add කරන්න. මෙතනදී අපි ස්ක්‍රිල් account එකට යන්නේ skrill.com website එක හරහා තමයි ස්ක්‍රිල් account එකට log වෙලා තමයි මේ details ටික add කරගන්නේ. හරි මුලින්ම මෙන්න මේ විදිහට උඩ තියෙන ඉරි කැලේ තුනක icon එකේ ඊට පස්සේ පල්ලෙහෙන් මෙන්න මේ විදිහට option ටිකක් එනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා withdrawal කියලා. මේ withdrawal section එක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් add bank account කියලා පල්ලෙහෙම තියෙනවා. මෙන්න මේ add bank account එකදී අපි ඒක click කරාට පස්සේ මෙන්න මේ වගේ පොඩි information ටිකක් අපෙන් අහනවා. country එක තියෙනවා add bank account යටතේ ශ්‍රී ලංකා කියලා select වෙලා already යෝගෙම පල්ලෙහා තියෙනවා bank කියලා. මෙන්න මෙතන බැංකුව වල නම් ටිකක් තියෙනවා. මෙතනින් මම example එකක් විදිහට select කරලා ගත්තේ Bank of Ceylon කියන එක BOC bank එක. ඊට පල්ලෙහින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් branch code කියලා. මේ branch code කියලා මෙතනින් අදහස් කරන්නේ ඔයාලට අද ඔයාගේ account එක තියෙන branch එක. ඉතින් මේ විදිහට මම උදාහරණ දාගෙන යනවා පල්ලෙහින්. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ බැංකුවට branch එකට අදාළ කරන ඔයාගේ බැංකු ගිණුමේ අංක ටික මෙතන මේ විදිහට type කරගන්න වෙනවා. නිවැරදිව මේ අංක ටික type කරගන්න ඊට පස්සේ පල්ලෙහාට මේ I confirm කියන තැනට හරියට දාගන්න වෙනවා. මෙතනදී මතක තියාගන්න ඔයාගේ ස්ක්‍රිල් account එක full verified වෙච්ච account එකක් වෙන්න ඕනි. ඒ වගේම ඩොලර්ස් තියෙනවා නම් ගොඩක් හොඳයි මේ විදිහට details ටික add කරගන්න. ඉතින් ඊළඟ option එකේ විදිහට මෙන්න පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් add bank account කියලා. එතකොට ඔයාලට ඊට පස්සේ එනවා මෙන්න මේ විදිහේ document type ටිකක් upload කරන්න වෙනවා. මෙතනින් ඔයාලට identity card, passport number, driving license number වෙන්න මෙතන ඔයා ස්ක්‍රිල් එකට දුන්නු document එකට අදාළ කරන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා දැන් ID card number එක නම් එතනින් ඔයාලට පල්ලෙහෙන් ID card number එක add කරලා next කියන ඔප්ෂන් එක දෙන්න පුළුවන්. මෙතන V එක ගහන්න අවශ්‍යතාවයක් නැහැ. සමහරක් වෙලාවට මේ ගොඩක් කට්ටිය පරණ account වල V තියෙන එක ගහුවත් එක නැත්ත් එකයි. ඊට පස්සේ next කියන option එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා available balance එක සම්පූර්ණයෙන්ම ආගේ ස්ක්‍රිල් account එකේ ඩොලර්ස් කීයක් තියෙනවද, ඔයාලට withdraw කරන්න පුළුවන් minimum ගාණ කීයද, ඒ වගේ මේ හැමදේම මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳට මතක තියාගන්න ස්ක්‍රිල් account එකට ඔයා ලබා දෙනකොට ඔයාගේ details ඔයාගේම details ලබා දෙන්න. ඒ වගේම තමයි නිවැරදි තොරතුරු දෙන්න. එහෙම නැතුව ඔයාලට withdrawal එක add කරගන්න වෙන්නේ නැහැ ඔයාගේ ස්ක්‍රිල් account එකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ account එකට details ටික add කරාට පස්සේ නිවැරදිව මේ දේවල් ටික ඔයාගේ account එකේ save වෙනවා. මතක තියාගන්න මේක www.skrill.com website එකට හරහා ගිහිල්ලා විතරයි මේ details ටික ඔයාලට save කරගන්න ලැබෙන්නේ. ඊට අමතරව ස්ක්‍රිල් application එක හරහා ගිහිල්ලා මේවා add කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මතක තියාගන්න ස්ක්‍රිල් web browser එක හරහා ස්ක්‍රිල් site එකට browse කරලා ඒ හරහා ඔයාලට බලන්න details ටික add කරගෙන ඔයාගේ account එකෙන් ශ්‍රී ලංකාවේ ඕන බැංක් එකකට details ටික add කරලා ඔයාගේ තියෙන withdraw එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක තමයි සම්පූර්ණ වීඩියෝ එක 2025ට අප්ඩේට් වෙච්ච අලුත් ස්ක්‍රිල් account එකට details add කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳට like එකක් comment එකක් දාගෙන යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී බලවත් වෙනවා සජීවී withdraw එකක් ශ්‍රී ලංකාවේ බැංකුවකට මගේ ස්ක්‍රිල් account එකේ ඉඳන් ගන්න. ඉතින් අපි මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඊළඟට කතා කරමු. ගිහින් එනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.